ඔන්න ඉතින් අපි කිව්වා වගේ ආවා එළියට ඇවිල්ලා පොට්ටක් පාක් එකක් තියෙන ඕනම පාක් එක පෙන්නනම් මං කලින් වීඩියෝ බලපු කට්ටිය දන්නවා කොහෙද පාක් එක තියෙන්නේ කියලා. ඔරාදියාවල එතන හරි ලස්සන පාක් එකක් ඉතින්. ගිහලා බලමු ඔන්න පේන්නේ නැති මේ ඔන්න ඔතන මැද්දේ. සමහර වීඩියෝ එහෙම තියෙනවා අලුතෙන් බලන කට්ටිය ඉන්නවා නම් බලන්න පුළුවන් ඉතින් ඔයගොල්ලන්ට කොහොමද පාක් එක කියලා. යමු පොඩ්ඩයි පැත්තට ගිහලා බලන්න ඕනේ කොහොමද කියලා. බියර් දෙකකුත් ගත්තා. රස්නී ඔන්න පේන්නේ නැති වටේටම අවුව. යන්නේ හරිම රස්නී මේ හරිය අද සීතලේ ගල්ලවි හිටපු අපි ජූනි පළවෙනිදා ඉඳලා ඉතින් දැන් සමයක පටන් ගන්න තියෙනවා. පට්ටම රස්නී ඊළඟ මාසෙදි තවත් රස්නී. ඔය වගේ තමයි ඉතින් යුරෝපේ රටවල්. බලමු පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා කොහොමද කියලා. මේ හරියෙන් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් උතනින් පල්ලෙහාට එන්න ඕනේ මේ හරියෙන්. ඇවිල්ලා මෙන්න මේ ටිකක් ඇතුළට යන්න ඕනේ ලස්සනයි. මේ තියෙන වරාදියා උතන එකලොන්ගේ ලෝගෝ එක වරාදියාවල. ඒක විස්තර නම් ලොකුවට දන්නේ නැහැ. ඉතින් ඒ හරියේ මේ හරිය ගොඩක් කට්ටිය ඉන්නවා මාළු අල්ලනවා මිනිස්සු අර දැන් මේ දවස් ටික අර අවුව හින්දා ඉතින් මිනිස්සු ගොඩක් එළියට බැලලා ෂර්ට් ගලවගෙන එහෙම ඉන්නේ. ලංකාවේ නම් සාමාන්‍යයෙන් එහෙම නැහැ ඉතින්. මෙහි සාමාන්‍යයෙන් එහෙම වෙනවා. අන්න ඒක වෙනස ඉතින් ඒ තරම් මේ රටවල් රස්නි. ඒ වගේම අනිත් පැත්තට ඒ වගේම සීතල රටවල් මේවා. සමේ කාලට ඒ වගේම රස්නි ඉතින්. ඒකයි කියන දේවල් ටිකක් තියෙනවා කියලා කිව්වනේ මම. ගොඩක් කට්ටියගේ වීසා ප්‍රශ්න තියෙනවා. ගොඩක් කට්ටිය හොර ඒජන්සි කාරයන්ට අහු වෙලා තියෙනවා. තවත් ඉතින් දැන ගොඩක් කට්ටිය අහු වෙනවා. මට තේරෙන්නේ නැහැ ඉතින් කොහොමද කරන්න කියලා. ඉතින් ඒ වගේ කට්ටියකින් කොහොමද කියලා ඉතින් දැන්වත් පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා කල්පනා කරලා වැඩ කරන්න එන්න ඕනේ. මෙහෙට රුමේනියා එන්න ඕනේ වුණාට එන්න කලින් බලන්න හරි විදියක්. එක එක්කෙනා කියන වගේ නෙවෙයි. තමන් මම ඉතින් ගොඩක් මම රෙකමන්ඩ් කරන ඒජන්සි හරහා ගිහිල්ලා කරන එක හොඳයි. නැත්තම් ඉතින් අඳුරන කට්ටියගේ මාර්ගෙන් ඇවිල්ලා එහෙම ඇවිල්ලා අන්තිමට ඩොකියුමන්ට් හදන්නේ නැතුනොත් එහෙම කළොත් ඒකත් ගොඩ ලොකු ප්‍රශ්නයක් වෙනවා ඔයගලන්ට. අහුවෙන්න එපා ඉතින් ඒ වගේ වැඩවලට. ඒකයි ඉතින් ඔය තමයි ඉස්ති විස්තර. තව දේවල් ටිකක් තියෙනවා. තව වීඩියෝ ටිකක් ඉස්සරහ මම කරන්න. අද මේ වඩු දවස් ඉතින් කිව්වා වගේ ගොඩක් මිනිස්සු පේන ඇති එළියට බැහැලා ඔය ඉන්නේ. නොතනින් තමයි අපි ආපු පාර. නොතනින් පල්ලෙහාට බැහැලා එන්ට්‍රන්ස් එකේ මේ පැත්තට එන්න ඕන ටික. ඉතින් වතුර එහෙම ක්ලියර් වතුර දිනනවා. කතා කරන ඉතින් වෙන ඉඩි හිතන්න එපා. මොකද පට්ට රස්නී පට්ට මහන්සි එකකින් හින්දා. අපි දැන් යන්නේ මේ තනක් හොයාගෙන ඩ්‍රින්ක් එකක් දාන්න. මාය තව යාළුවා නිමේෂු කියලා. එයාත් වැඩ කරන්නේ අපේ ළඟ රෙස්ටොරන්ට් එකක. ගිහලා බලමු පොඩ්ඩක් ඉස්සරහා තියෙනවා ලස්සන තැන ටිකක්. නැවතලා ඉඳගෙන පොඩි රෙස්ට් එකක් අරගෙන ඉන්න පුළුවන් තැනක් තියෙනවා. බලමු ඉස්සරහ ගිහලා ටිකක්. පේන ඇති මේ පිටිපස්ස හරිම ලස්සනයි. මෙතන ඔය හැපැත්තේ තියෙන රෙස්ටොරන්ට් එකක් ඕගොල්ලන්ට පේන ඇති. කියන්නේ ලක්ෂරි රෙස්ටොරන්ට් තියෙනවා. ඉතින් සාමාන්‍ය ඉතින් මෙහි ආවට පස්සේ ලක්ෂරි කියලා දෙයක් නැහැ. අපේ අතේ ගහන්න හරියන්න හැමදේම තියෙනවා. ඉතින් ඕනනම් දන්නද මේ මෙතන බ්‍රිජ් එක තියෙනවා. කලින් වීඩියෝ බලුවා නම් ගොඩක් කට්ටිය දන්නවා මේ කොහෙද මං ඉන්නේ කියලා. ඉතින් මොකද ගොඩක් වීඩියෝස් තියෙනවා. සාමාන්‍යයෙන් ඔරාදියාවල ගොඩක් බලන්න දේවල් නැහැ. ලස්සනයි. ලස්සන නැහැ කියන්නේ ලස්සනයි. උනාට ලොකු දෙයක් බලන්න නැහැ. මේ ටික විතරයි තින්නේ. ඉතින් බලමු මං ඊනක වීඩියෝ වලින් ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන ආරාද්වලයි තිමිෂාරා තියෙනවා. ඒ පැත්තේ වලත් ලස්සන දේවල් තියෙනවා ගොඩක් බලන්න.
බලු මේ හරි ඒ පැත්තරත් ගිහිල්ලා මේ දවස් ටිකේ දැන් සමයක පටන් ගන්න තියෙන්නේ. සමයකදී පොඩි කියන්නේ පොඩි මැස්සෝ జాතියක් ඉන්නවා මෙහෙ. එන්නේ හරි නිකන් කිනිතුල් වගේ පොඩ්ඩක්. උන්ගෙන් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. එන ඩේන්ජර් ටිකක්. උන් කන් වලට එහෙම යනවා. දන්නේ නැද්ද? ඔය එක එක ප්‍රශ්න තියෙනවා ඉතින් මෙහෙ. ඒ සමයක පටන් ගද්දි සීසන් පටන් ගද්දි ඒ වගේ සමහරක් වෙලාවට මේ ක්ලයිමේට් මාරු වෙද්දිත් මිනිස්සුන්ගේ ඇඟවල් වල ටිකක් අමාරුයි. කියන්නේ ක්ලයිමේට් වෙනස් වෙන හින්දා ඒ වගේ ඉතින් තියෙනවා. ඉතින් පොඩි පොඩි දේවල් ටිකක් මිනිහා කට්ටිය ආවට පස්සේ දැනගන්න පුළුවන්. ලංකාවේ කොල්ලෙක් ඉන්නවා පොර ඇහුන්නේ වගේ ඉන්නවා අපි කියන. ඔහොම තමයි ඉතින් ලංකාවේ මිනිස්සු නේද? ඔය වගේ තමයි ඉතින් වෙන්නේ සමහර කට්ටිය. එච්චර මේ ළඟින් ඇවිල්ලා තේ මිනිස්සයාට අපි සිංහලෙන් කතා කරනවත් ඇහිලා ගණන් ගන්න වගේ ඉන්නවා කියන්නේ ඉතින්. ඔය වගේ තමයි සාමාන්‍ය මෙහෙට ආවට පස්සේ ගොඩක් මිනිස්සු ලංකාවේ මිනිස්සු වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ තමයි මොනවා කරන්නද ඉතින්නේ සම් මිනිස්සුන්ට සල්ලි හම්බෙන්න ගද්දී මිනිස්සු වෙනස් වෙනවා. අමතක කළා දාමු. දැන් මේ ඉන්නේ හරි ලස්සන ප්ලොට් එකක් නේ ඉතින්. පොඩි යලක් වුණාට හරි ලස්සනයි. මේ හරියට මැද්දට යන්න ඕනේ. ඕන පේනද මාළු අර නිමේෂ් මේ හරිය මාළුවෝ ඉන්නවා බා. ඕන පේනද හරි ලස්සනයි මාළුවෝ. වාව්. ඇත්තටම කියන්නේ ෂෝටක් ගහලා ආවා නම් يعني නාන්න පුළුවන් ගහන් ආවම නාන්න තිබ්බා. මේක නාන්න බෑ නේද? මේ මාළු ඉන්න මාරින්ද මං ලස්සනයි ඈ ඉන්නේ කො මේ ලොකු මාළු ඉන්න මේ හරි මෙතන ගැඹුරු නෑ ඒක තමයි අර බල්ලා පීනුව එතන. අපි මේ හරියට ඉදි දැක්ක මේ මිනිස්සෙක් මේ වතුරට දාන පොල්ලක් ඒක ගන්න බල්ලෙක් යන අපි හිතුවේ හරි ජඹුරද කියලා බලන්න ජඹුර නෑ. දැන් මේ හරිය මේ මොන පේනද මේ වගේ මම හිතන්නේ මගේ හරියට කකුල ගන්න ගත්තොත් මේ ගන්නට වගේ දනිස් ගාවට දනිස් පොල්ල ගාවට හරිනේ මාළු. එයා හරිනේ බං මාළු. ආඩෝ අර අතන් ගන්න අතන් ලස්සන තැනක් තියෙනවා. එතන බහින්න පුළුවන් ටික වතුරට බහින්නේ නැහැ. ඉතින් ගලක් උඩටලා ඉන්න පුළුවන්. වාව් මේ හරි ලස්සනයි. වාව් අද ඉතින් අපිට කතා කරන්න වෙලා තියෙන ගොඩක් මේවා තමයි. ඉතින් මගේ ගොඩක් ලොග් තියෙනවානේ මේ ඔරාදියාවල. බලමු ඊළඟ සතියේ මම යන්න බලාපොරොත්තු වෙනවා අරාද්දවලට. අරාද්දවල ලස්සන තැන් වගේක් තියෙනවා. ලංකාවේ කට්ටියකුත් මට කතා කරලා ඒ පැත්තට එන්න කියලා කිව්වා. ගොඩක් ස්තුතියි එයාලටත්. එයාලත් මගේ වීඩියෝ බලනවා. වීඩියෝ බලන්න දෙයක් ඉගෙන ගන්න කියන්නේ. අහුවෙන්න නෙවෙයි. මම බොරු කියනවා නම් ඕනන්ට කෙලින්ම මට කමෙන්ට් කරන්න පුළුවන්. මම බොරු කියන්නේ එකයි මෙයයි කියලා. අහුවෙන්න එපා බොක්කෙන් කියන්නේ. අපරාධ නිකන් බොරු සල්ලි නාස්ති කරගන්න එපා. මේ රටේ ලස්සන බලන්න එන්න. රට එන්න දුක් විඳින්න කියන්නේ වැඩ කරද්දී කොහොමද දුක් විඳිනවනේ. සල්ලි කියන දේ අද එනවා හෙට යනවා. ඒ වුණාට අපි කොයි හරි ගිහිල්ලා මේ වගේ තැනකට ලස්සන තැනකට ගිහිල්ලා ඉවිදලා කරලා මෙමරි එකක් තිබ්බහම ඒ අර ඒ සතුට කියන්නේ කියලා වචන වලින් කියන්න බෑ ඇත්තටම. මමත් ලංකාවෙද්දී ගොඩක් ට්‍රැවල් කරන මිනිස්සෙක්. ඒ වුණාට මෙහෙට ආවට පස්සේ ලංකාව තරම් ලස්සන දේවල් නෑ ඇත්තටම. සාමාන්‍යයෙන් අර කොළඹ පේනද මේ වගේ දැක්කහම ඒවා ලස්සනයි. ඒ වුණාට ලංකාවේ ලස්සනයි. ඒ වුණාට බලන්න ගොඩක් දේවල් තියෙනවා. මේ රටවල ඉතින් මේ ටික විතරයි තියෙන්නේ. මේ හරියමු. අතන යන්න පුළුවන්. අතන කෙල්ලෙක් ඉන්නවා බා. අතන එන්න එතන. මේ හරිය වැඩිනේ බං කියන දාමවල තියෙනවා. මේ හරිය. සිගරට් මේවා දාලා බං ජරාව. මෙන්න මේ අපේ රටේ වගේ මෙහෙත් ඉන්න මිනිස්සු මේ
විනාශ කරනවා. මෙහෙ ඔය වැඩේ කරන්නේ ගොඩාක් රුමේනියන් කට්ටියනේ. මෙහෙ ඉන්නවා ජිප්සි කියලා. දන්නේ නැති ජිප්සි කියන්නේ මෙහෙ ඉන්දියන් ඒ කියන්නේ ඒ කාලේ ඉඳලා මික්ස් වෙච්ච ඉන්දියන් මිනිස්සුයි රුමේනියන් මිනිස්සුයි එකතු වෙලා ඒ කියන්නේ මික්ස් වෙලා හැදිච්ච ජාතිය. ඒ මිනිස්සුන්ගේ හැම නිකන් දුඹුරු පාටයි නිකන් අර හරියට කියන්නේ නිකන් අර ජරා වෙච්ච දුඹුරු පාටක් වගේ තියෙන ඒ වගේ. හරි ඒ මිනිස්සු පට්ට ගඳයි. හරිද? අගෞරව කරනව නෙවෙයි මිනිස්සුන්ට. ඒ මිනිස්සුන්ගේ හැටියේ. ඒ වගේ මිනිස්සු ඉතින්. ඒකයි මෙතන හොඳයි නේ. ඇත්තෝ ඉන්නවා. අන්න ඒ වගේ જાතියක් ඉතින් ජිප්සි කියන්නේ. ලංකාවේ මියුසික් බෑන්ඩ් එකකුත් තියෙනවානේ ජිප්සිස් කියලා. ඒ වගේ නෙවෙයි ඉතින්. මේ මිනිස්සු පොඩ්ඩක් ඩර්ටි ඒ වගේ. ඉතින් හැමතැනම ඒ මිනිස්සු ජරා කරනවා. අර හැමදේම කන බොන එක උනත් එළියට විසික් කරනවා. අරන් යන්නේ නැහැ. මෙහි සාමාන්‍යයෙන් යන්නේ එහෙම තියෙනවා. සාමාන්‍ය රුමේනියන් කට්ටිය නම් එහෙම නැහැ. එනයිති අපි මෙතන ඇවිල්ලා ඉන්නේ. ඉන්න ගමන් චිල් එකේ පොඩ්ඩක් බියර් එකක් ගහලා රිලැක්ස් වෙන්න පුළුවන් පොට්ටයක්. ඕගොල්ලන්ට කියන්න සුපිරි පොට්ටයක් හම්බුණා. ලස්සනයි. ඒ හරිය මේ ඕන් පේනද? මෙන්න මේ හරිය. ගල් ටිකක් එහෙම තියෙනවා. ඩ්‍රින්ක් එකක් දානවා නම් පට්ටම වාසි තනක්. අනික මේ වතුර මාර ක්ලීන් මේ හරිය. ඕගොල්ලන්ට ඇහෙ නැති සද්දේ එහා පැත්තේ මම හිතන්නේ තියෙනවා පොඩි බන්ටයක් වගේ පොඩි කෑල්ලක්. ලස්සනයි. වැටුනොත් පුතේ නාගෙන තමයි ගෙදර යන්න වෙන්නේ. හරි ලස්සනයි. මීට වඩා ඉතින් ලස්සන තැන් තියෙනවා ලංකාවේ. මෙහෙ විදිහට පොඩ්ඩක් ඉතින් මේ හරි ලස්සනයි. වැටුනොත් නම් ඉවරයි. ඉතින් ගල් ගොඩ උඩ තමයි වැටෙන්නේ. එකපාරක් ඔය මට මතකයි අපේ ආච්චිලත් එක්ක ගියා නුවර. අපේ ආච්චිලා ගම නුවර හංගුරන් ගෙත පැත්තේ. අන්න ලස්සනම පළාත් තියෙන මේ පැත්තේ. මට හම්බෙච්ච ලංකාවේ ලස්සනම පළාත් තියෙන මේ පැත්තේ. කියන්නේ ලස්සනම පැත්තේ තියෙන්නේ. ඒ පැත්තේ සීතලක් තියෙනවා. ඒ වගේම හරි ලස්සනයි නේ. එහෙ අර සෝබා දහමත් පට්ටම ලස්සනයි. ඒ වගේම තමයි නිකන් මේ හරිය මට ඒ ෆීලින් එක තියෙන මේ හරියට ආපුවම නිකන් මේ හරිය ඔය වතුර හරි රෙලිය වැටිලා අර අපි ඉස්සර මතකයි ආච්චිලත් එක්ක යද්දි ඔය වගේ තමයි මේ ගඟෙන් නාන්න යද්දි මේ වගේ ගල් තියෙනවා. ගල් අතරින් යන්න තියෙන්නේ ඉතින්. හරි ලස්සනයි. මේ හරිය විතරයි හැබැයි. බලමු මට මේ හරිය පොඩි ෆොටෝ එකක් ගන්න ඕන. ලස්සනයි. බලමු ලස්සන දෙයිද කියලා. Wow. Ini දැන් ඉතින් උඩට නැගලා හිටපු තැනට යන්න. එතන අනිත් එක්කෙනා ඉන්නවා ලංකාවේ එක්කෙනා නිමේෂ්. එයා නිමේෂ් නම් අද ඇවිල්ලා ෆුල් මාතල් එකේ ඉන්නේ. එයාගෙත් අද නිවාඩු දවස. නිවාඩු දවස් ඉතින් කට්ටිය රිලැක්ස්. මොකද දැන් සාමයක පටන් ගන්න තියෙන්නේ. වින්ටර් එකේ වගේ නෙවෙයි. ඊට වඩා 5 ගුණයක් 10 ගුණයක් මහන්සිලා වැඩ කරන්න වෙලා තියෙනවා දැන් සමයකේ. non stop අපේ රෙස්ටොරන්ට් එකේ වුණත් එහෙමයි. එක්කෙනෙක් යන්න ටේබල් හිස් වෙන්න ෆිල් වෙනවා. එතකොට හිතන්න කොහොමද කියලා. කට්ට කන්න ඕනේ ඉතින්. කට්ට කද්දි ඉතින් ඒ වගේම තමයි සල්ලි හම්බ වෙනවා මහන්සි වෙන තරමට. අන්න ඒක ඉතින් මම කියන්නේ ඒජන්සියක් කරා හරි ඇවිල්ලා කොහොම හරි හොරුන්ට අහු වෙන්නේ නැතු වෙන්න කොහොම රුමේනියාට එන්න ඇවිල්ලා හම්බ කරගන්න පුළුවන් හොඳට. මම දන්නා මගේ වීඩියෝ බලන
98%ක්ම රුමේනියාව එන්න බලන් ඉන්න කට්ටිය. ඒක හින්දා මං හිතනවා මං කරන වීඩියෝස් ඒක උන්ට ගොඩක් උපකාරී වෙයි ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙයි. එහෙමයි කියලා. ඔය ඉන්නේ නෙමෙයි. නිමේෂ් නම් ආතල්ලක ඉන්නවනේ.